ආයුබෝවන් සැමෝටම මම විජිත් ජයමාන්න රුහුණ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා තාක්ෂණ අධ්‍යනාංශයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙකු විදිහට වැඩ කරනවා. මම YouTube වීඩියෝස් කීපයක් කරා. මගෙන් සමහර ඉල්ලලා තිබ්බ මේ බැරල් ලෝහ ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා ආහාර වලට එකතු වෙන. ඒකින්ද මම අද කතා කරන්න යන්නේ මේ heavy metals. එහෙම නැත්නම් බැරල් ලෝහ ගැන. මොකද මේක ඇවිල්ලා නිකන් අර සයිලන්ට් කන්ටැමිනන්ට් කෙනෙක් වගේ මේ බැරල් ලෝහ ආහාර වලට එකතු වෙනවා. ඊට පස්සේ ඒ වයින් කැන්සර් ඒ වගේ ලෙඩ රෝග ගොඩක් ඇති කරනවා. මම පැහැදිලි කරන්නම්. දැන් මේ බැරල් ලෝහ කොහෙන්ද එන්නේ? බැරල් ලෝහ ප්‍රධාන වශයෙන් ගත්තම අපි හතරක් ගැන කතා කරනවා. ආසනික්, ලෙඩ්, මර්කරියන්, කැඩ්මියම්. ඔන්න ඔය හතර තමයි ආහාර වලට එකතු වෙන්නේ නොයෙකුත් ක්‍රම වලින්. ඒ ක්‍රම ගත්තොත් මේ ඉන්ඩස්ට්‍රියල් ඇක්ටිවිටි ඒ කියන්නේ ඔය නොයෙකුත් කර්මාන්ත ශාලාවලින් මේ පරිසරයට එකතු වෙන බැරල් ලෝහ මයිනින් ඒ වගේ කර්මාන්ත ශාලාවලින් ඊළාට ඇග්‍රිකල්චරල් ඉන්පුට්ස් වලින් ඇග්‍රිකල්චර් වලට අපි ෆර්ටිලයිසර් පාවිච්චි කරනවා ඒ වගේ පෙස්ටිසයිඩ් පලිබෝධනාශක පාවිච්චි කරනවා මේ වයින් එන්න පුළුවන් බැරල් ලෝහ මම අර ඉස්සෙල්ලා කිව්වා බැරල් ලෝහ හතර ඊට පස්සේ ඇට්මොස්ෆියර් එකෙන් එන්වයරන්මන්ට් එකනොත් එන්න පුළුවන් ඇවිල්ලා මේ දැන් මර්කරි වගේ දේවල් දැන් ගිනි කඳු පිපිරෙනකොට මර්කරි වගේ දේවල් පරිසරයට එකතු වෙනවා ඒවා ජල මූලාශ්‍ර වලට හරි එකතු වෙලා අපේ ඇඟ ඇතුළට ඇතුල් වෙනවා ඊළඟට බයෝ ඇකියුමුලේෂන් කියනවා ඒ කියන්නේ මේ heavy metals පස්වල අවුරුදු 100 ගණන් තියෙන්න පුළුවන්. එතකොට දැන් ඇග්‍රිකල්චර් කරනකොට මේවා ශාක වලට උරා ගන්නවා. ඊට පස්සේ ඒ ශාක කොටස් අපි ආහාරයට ගත්තට පස්සේ අපේ ඇඟට මේ ආසනික්, ලෙඩ්, මර්කරි, කැඩ්මියම් කියන මේ හතර තමයි ප්‍රධාන මේවා ඇතුල් වෙනවා. දැන් ආසනික් ගත්තොත් මේ ආසනික් හොයාගෙන තියෙනවා සහල් වල. ඩ්‍රින්කින් වෝටර් වල. ආසනික් කෙලින්ම කාඩියෝවැස්කියුලර් ඩිසීසස් ඒ කියන්නේ හෘද රෝග වලට හේතු වෙනවා. ලෙඩ් ගත්තොත් මේ ලෙඩ් ඇවිල් එනවා වෙජිටබල්ස් සහ මීට් මේකේ රිස්ක් එක තියෙන්නේ ළමයින්ට විශේෂයෙන් තියෙන්නේ ස්නායු රෝග හදනවා. දැන් මර්කරි ගත්තොත් මේ මර්කරි එකතු වෙනවා මේ මාළුන්ගේ ඇඟේ. එතකොට මාළු අපි ආහාරයට ගත්තම නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙනවා. මොකද මේ ශරීරයට මේ බැරල් ලෝහ ආවම ඒවා ශරීරෙන් ඉවත් කරන්න ක්‍රමයක් නැහැ. දැන් කිඩ්නි වලටවත් ලිවර් එකටවත් බෑ. මේ ඇන් කරන්නේ ශරීරයේ තැන්පත් වෙලා තිබිලා මේ ලෙඩ රෝග ඇති කරනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් කැඩ්මියම් ගත්තම මේවා ලීෆි ග්‍රීන්ස් ඇන්ඩ් ෂෙල් ෆිෂ් කියන ෆුඩ් වල හොයාගෙන තියෙනවා. කිඩ්නි ෆේලියර්ස් ඇති කරනවා. ඔස්ටියෝපොරෝසිස් වගේ ඒවත් ඇති කරනවා කියලා හොයාගෙන තියෙනවා. දැන් මේ කැඩ්මියම් වගේ එකක් ගත්තොත් මේක ශරීරයට ආවට පස්සේ ලං කැන්සර්ස් ඇති කරනවා මේ හොයාගෙන තියෙන විද්‍යාඥයෝ 31%ක් ලං කැන්සර්ස් ඇති කරනවා ඉන්ක්‍රීස් කරනවා මේ කැඩ්මියම් වලින්. ඒ කියන්නේ මේවා අර non biodegradable ඒ කියන්නේ වියෝජනය වෙන්නේ නැහැ. ස්ටේබල් වෙලා තියෙනවා ශරීරයේ හව පස්සේ ඕන තැනක අවුරුදු 100 ගණන් තියෙන්න පුළුවන්. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අපි ගත්තොත් අපේ රටේ මේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ CKDU කියන්නේ chronic kidney disease U මේක උතුරු නැගෙනහිර පැත්තේ තමයි ඉස්ලාම් පටන් ගත්තේ ඒකටත් මේ බැරල් ලෝහ හේතු වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ හොයාගත්තේ දැන් විශේෂයෙන්ම යූස් කරන ග්ලයිෆෝසේට් පැරකොට් වගේ ඒ පලිබෝධනාශක ඒ වයින් එකතු වෙනවා ජල මූලාශ්‍ර වලට නැත්නම් අනිකුත් මූලාශ්‍ර වලට එකතු වෙනවා ඒ වගේම ෆර්ටිලයිසර් වලුත් එකතු වෙන්න පුළුවන්. එතකොට මේකෙන් තමයි මේ CKDU chronic kidney disease U කියන්නේ unknown etiology. ඒ කියන්නේ හේතුව දන්නේ නැහැ. නමුත් සැක කරනවා මේ බැරල් ලෝහෙින්ද ඇති වෙනවා කියලා. දැන් මේක තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් පේනීගෙන යනවා මේ ඉස්සෙල්ලා උතුරු නැගෙනහිර විතරයි තිබ්බේ මේක. මේක අනිත් ප්‍රදේශ වලටත් පැතිරෙන ගතියක් දැන් පේනවා. දැන් එතකොට මේක ලොකු ප්‍රශ්නයක් ලංකාවේ මම හිතන්නේ ඔක්කොම අහලා තිනේ මේ chronic kidney disease ගැන විද්‍යාඥයෝ තාම පරීක්ෂණ පවත්වනවා. තාම හොයාගෙන නැහැ මොකද්ද හේතුව කියලා. ඉතින් මම අද කතා කරේ ඔය බැරල් ලෝහ ගැන මම වෙන වීඩියෝ එකකින් වෙන මාතෘකාවක් ගැන ඊට පස්සේ කතා කරන්නම්. බොහොම ස්තුතියි.